බඩ දැම්මන් කී පාරක් කිව්වද මම ගෑණි ඈත්තුලින් හැබැයි එකපාරක්වත් ඔබ කියන දේ අහුවේ නෑනේ අද බලන්න උඹට කරන්න දෙන්නේ නැගලා බඩ මේකෙන් නම් කියලා නෑ පුතෝ ඔබට මම මතකෙද වැඩක් කරන්නේ Ayo yang udah naik Epa Nagita bang Epa pasal ini dia kan hidangan nama Epa Nagita bang film balana phone එක අතේ තියාගෙන ඕක තමයි නාගේ කන්නේ නේද දෙනවා පොස්ට් එකම තමසට ඒ වගේ දවසක්වත් මතක නැද්ද? මට සිරියනවා මතක නැහැ කිව්වොත් නම්. මොකක් හරි කරලා ෆෝන් එක තියන්න ඕනේ. එහෙම මතක වෙනවද? තමසි කියනකම්ම තමයි මමත් හිටියේ. ආයෙ නම් කියනවක බලන්න. යනකොට නම් හරියන්නේ නැහැ වගේ. හෙලෝ? 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 මොනින් හරි සිග්නල් නැද්ද කොහොමද? ඔඩෝ මේක මැසේජ් කරනවද? ආයෙ බල බල ඉන්න එපා. කැමැත්ත අහපන්. අඩෝ ඒ කැමතිලු බා අටු කොල්ලටත් හරි ගෑනන්නේ සුබ පැතුම් හරි කෑලි සෙට්ටුනාට කමන්නේ කොල්ලො හෙම කපන්න බෑ නැද්ද මචන් ඔව්වා කොල්ල එහෙම කපන හැම නෙමෙයි බෑ ඈ මේක කියපුවතක් නෑනේ බං අනේ මන්ද ජමින්දයි ඒක නෙවෙයි ජමින්දයි කොහෙද ගියේ රැවුල බාණ්ඩ වගේනේ නෑ බං මේ දවස්වල මටත් කලින් මල්ලි නැගිටිනවා ඉතින් රැවුල පොඩ්ඩක් කපලා ගන්න කියලා ඈ හරි ඉස්කෝලේ යන පොඩි එකාගේ නෑ බං ඒක වැලන්ටයින් නේ තමසට ඒ වගේ දවසක්වත් මතක නැද්ද? කොහෙද දුවන්නේ මත් බිකේ කරන් එන්න හලෝ හෙලෝ සුදුයි කවුද මේ මම අවිෂ්ක මල්ලි ගියා මල්ලි ගියා මේ සමිතයා මේ එකට හිටියා ඔය මේ කැල්ල සෙට් වුණ ගමන් පුර අතුරු ගමන් වුණා මේ ගෙදර ඉන්නවා සමිතයා අනේ මල්ලි මම මේ පොඩි වැඩ කරලා දැන් නම් එළියට අවිලා ඉන්නේ මට පොඩි වෙලාවක් දෙනවද මම හවස් වෙලා ගෙදර ගිහලා ඔබට කෝල් එකක් දාන්නද හරි හරි මේ අවසර කෝල් එකක් දෙන්න න හරි මල්ලි හරි ඉතින් හරි සර්ණයි හරි විශ්සරණයි මොකද මම කරන්නේ මොකද නේ අයියා තමා බොනවා ඉන්නවා එදනේ මොකද කරන්නද ඈ මොකද කරන්නේ මොකද නෑ චැට් එකක් දාගෙන ඉතින්
මොකද මේ කවුදර ඔබගේ යාළුවා අවිස්කර් අන්න කෝල් එකක් කරන් ඔබ ඉන්නවද කියලා. ඔය පේන්නවත් නැහැ කියලා කිව්වා. කෝල් එකක් කරන් බලන්න අයියේ කියලා. හරි මං ගාවෝ. මං ගාවෝ කෙනෙක් විතර ඇවිල්ලා කියන්නම් කියලා අරන් බලපන් ඒක. හරි මං ගන්න අරන් බලන්න. හෙලෝ හෙලෝ ආපංගෝ අපේ අම්මා බොල්ලක් දාලා හොත් මම බලේ ගෙදර ගියා. හරි බං ඌව නම් මොනවාද මේ මමත් උඹට දැන් ගන්න හිටියේ අපේ ඇතරින් කතා කරොත් උඹත් ඒකම කියපන් ඈ දන්නවනේ. හරි හම්බෙමු හරි බං සෙට්ටම අනිවාර්යෙන්. හරි බං හරි ජය වේවා. මේ මං එදත් කිව්වා දෝනිකෙන් ඈත් වෙලා ඉඳපන්. හරි. එහෙම කරන්නම් ඈ. මේ හිතන්න එපා බය වුණා කියලා. අපි පස්සේ බලාගමු. කවුද මේ chat එකේ පින් කරලා ඉන්නේ? එයාද? එයා මගේ බෙස්ටියානේ. එතකොට මේ කවුද? එයා මගේ අයියා. ඒ ඔක්කොම හරි කියමුකෝ. ඊයේ පාන්දර දෙකට ලාස්ට් සීන් තිබ්බේ. මට ඔන්ලයින් එකේ කිව්වේ. මං කියලා තියෙනවා. ඔය ඔක්කොම මේ මිනිහෙක්ව විතරක් තියාගනින් කියලා. අයියා මට කෝල් එකක් අරන් එන්නකෝ. අරන් එන්නවා. මෙතන හිටියා වගේ නෙමෙයි අපේ එකා කොයි වෙලාවෙ ටවුන් එකට එයිද දන්නේ නැහැ. අක්කටත් කෝල් එකක් දාලා බලන්න ඕන.